ආයුබෝවන් මිනිස් සිතුවිලි සීමාවන් බිඳ දමමින් අතීතයේ විද්‍යා ප්‍රබන්ධවල පමණක් දැකිය හැකි වූ බලශක්තියක් අද යථාර්ථයක් බවට පත්ව ඇති කුඩම්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ පුදුමාකාර ගමන් මඟ විමසමු. න්‍යෂ්ටික බලාගාරවල ඉතිහාසය. න්‍යෂ්ටික බලශක්තිය මුල් කාලයේ ආරම්භ වුණේ 1930 දශකයේදී විද්‍යාඥයෝ යුරේනියම් පරමාණුවේ න්‍යෂ්ටිකය විඛණ්ඩනය කිරීම පිළිබඳ පරීක්ෂණ කරන විටයි. ලෝකයේ පළමු සම්පූර්ණ පරිමාණයේ න්‍යෂ්ටික බලාගාරය 1954 දී රුසියාවේ ඉදිකරන ලද අතර එය මෙගාවොට් 5ක විදුලි බලයක් නිපදවීය. මෙලෙස එය ලොව පළමු න්‍යෂ්ටික බලාගාරය ලෙස ඉතිහාසගත විය. ඉන්පසුව 1956 දී එංගලන්තයේ කෝල්ඩර් හෝල් බලාගාරය බටහිර රටවල පළමු වාණිජ්‍ය න්‍යෂ්ටික බලාගාරය බවට පත්විය. ඉන්පසුව 1960 සහ 1970 දශකවලදී න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම ලොව පුරා වේගයෙන් වර්ධනය වීම සිදුවිය. න්‍යෂ්ටික බලාගාර ක්‍රියා කරන්නේ කෙසේද? න්‍යෂ්ටික බලාගාරයක මූලික මූලධර්ම ඉතා සරලයි. යුරේනියම් වැනි විඛණ්ඩනීය ද්‍රව්‍ය න්‍යෂ්ටික ප්‍රතික්‍රියක තුළ තබා ඇත. නියුට්‍රෝන අංශු මගින් යුරේනියම් පරමාණු ගැටීමෙන් විඛණ්ඩන ක්‍රියාවලියක් ඇතිවන අතර එය මගින් විශාල ප්‍රමාණයක ශක්තියක් තාපය ලෙස නිදහස් වෙයි. මෙම තාපය භාවිතා කරන්නේ ජලය රත් කර වාෂ්ප බවට පත් කිරීමටයි. මෙම වාෂ්පය ටර්බයිනය ක්‍රියාත්මක කරන අතර එමගින් විදුලි ජනකයක් ක්‍රියාත්මක කර විදුලිය නිපදවයි. මෙම ක්‍රියාවලිය සාම්ප්‍රදායික ගල් අඟුරු හෝ ගෑස් බලාගාරයක මූලික ක්‍රියාවලියට සමාන වුවද ශක්තිය නිපදවන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයේ නිහඬව සිටින දැවැන්තයා කුඩම්කුලම් න්‍යෂ්ටික බලාගාරය ගැන අපි සොයා බලමු. වීඩියෝ එකට යන්න කලින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉන්දියාවේ දකුණු ප්‍රාන්තයේ පිහිටි කුදම්කුලම් න්‍යෂ්ටික බලාගාරය ලෝක බලවතුන් වන රුසියාව සහ ඉන්දියාව අතර සහයෝගීතාවයේ ප්‍රතිඵලයක්. මේ ඉදිකිරීම 2002 වසරේදී ආරම්භ කළ අතර පළමු ඒකකය 2013 දී ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරන ලදී. දෙවන ඒකකය 2016 දී ක්‍රියාත්මක වූ අතර තවත් ඒකක 4ක් ඉදිකරමින් පවතී. එමෙන්ම රුසියානු තාක්ෂණයක් ඔස්සේ විදුලිය නිපදවන මෙය අධික ආරක්ෂිත ක්‍රමවේදයක් සහිතයි. දැනට ක්‍රියාත්මක වන ඒකක දෙක මෙගාවොට් 1000 බැගින් විදුලිය නිපදවන අතර මුළු ධාරිතාව මෙගාවොට් 2000කි. අනාගතයේදී ඒකක 6ක් සම්පූර්ණ වූ විට මෙගාවොට් 6000ක විදුලිය නිපදවීමට හැකිවනු ඇති. මේ දකුණු ඉන්දියාවේ ලක්ෂ ගණනක් ජනතාවට විදුලිය සැපයීමට ප්‍රමාණවත් වේ. ඉතින් මොකක්ද මේ න්‍යෂ්ටික බලය කියන්නේ? කෙටියෙන් කිව්වොත් න්‍යෂ්ටික බලය අඩු කාබන් විමෝචන සහිත බලශක්ති ප්‍රභවයක්. කුදම්කුලම් බලාගාරයේ පළමු ඒකක දෙක පමණක් වසරකට ගල් අඟුරු බලාගාරවලට සාපේක්ෂව මෙට්‍රික් ටන් මිලියන 6.6ක කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරන අතර මෙලෙස මේ ඉන්දියාවේ හරිත බලශක්ති ඉලක්කය සපුරා ගැනීමට උපකාර කරයි. බලාගාරයේ ආරක්ෂිත ක්‍රමවේදය ගැන කතා කළොත් මේ ඉතා දැඩි ආරක්ෂිත පිළිවෙත් සහිතව නිර්මාණය කර ඇති අතර භූමිකම්පා, සුනාමි වැනි ස්වාභාවික ආපදාවලට ඔරොත්තු දෙන පරිදි සැලසුම් කර ඇත. එමෙන්ම ජපානයේ ෆුකුෂිමා සිද්ධියෙන් පසු තවත් අමතර ආරක්ෂිත ක්‍රමවේදද හඳුන්වා දී ඇත. ඉතින් මොකක්ද මේ ෆුකුෂිමා සිද්ධිය? ෆුකුෂිමා දෛජ න්‍යෂ්ටික බලාගාර අනතුර මෑත ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික අනතුරු වලින් එකක්. 2011 මාර්තු 11 වන දින ජපානයේ තෝහෝකු ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පාවකට ගොදුරු විය. මෙම භූමිකම්පාව සුනාමියක් ඇති කළ අතර ෆුකුෂිමා දෛජ න්‍යෂ්ටික බලාගාරයේ භූමිකම්පාවට ඔරොත්තු දුන් නමුත් මීටර් 14ක් පමණ උස ඇති සුනාමි රළ හේතුවෙන් හි හදිසි ජෙනරේටර් යට විය. මේ හේතුවෙන් විදුලිය නැතිවීම නිසා සිසිල් කිරීමේ පද්ධති අක්‍රිය වූ අතර ප්‍රතික්‍රියක අධික ලෙස රත් වීමට ලක්වන බැවින් 1, 2 සහ 3 අංකවල ප්‍රතික්‍රියකවල රේඩියේටර් ද්‍රව්‍ය පරිසරයෙන් නිදහස් වීම සිදු විය. මේ අනතුරින් පසු බලාගාරයේ අවට කිලෝමීටර් 20ක ප්‍රදේශයක 1,50,000ක් පමණ පදිංචිකරුවන් ඉවත් කරන ලද අතර බොහෝ ප්‍රදේශ තවමත් සම්පූර්ණයෙන් ඉවත් නොකළ රේඩියේටර් හේතුවෙන් ජනශූන්‍ය වී තිබේ. ජාත්‍යන්තර න්‍යෂ්ටික සිදුවීම් පරිමාණය 7 වන මට්ටම ලබා දී ඇති මෙම අනතුර චෙර්නෝබිල් සිදුවීමෙන් පසු ඇති වූ දරුණුතම න්‍යෂ්ටික අනතුරයි. ඉතින් කුදම්කුලම් බලාගාරයේ හදිසි අනතුරක් සිදු වුවහොත් ඒ කොපමණ බලපෑමක් සිදු කරාවිද? ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 250ක් දුරින් පිහිටා ඇති මේ න්‍යෂ්ටික බලාගාරයේ හදිසි අනතුරක් සිදු වුවහොත් ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම බලපෑම් ඇති විය හැකියි. විශේෂයෙන් මුහුදු ප්‍රවාහ හරහා විකිරණශීලී ද්‍රව්‍ය උතුරු ශ්‍රී ලංකාවට ගෙනීමේ අවදානමක් පවතින අතර මෙවැනි තත්ත්වයකදී පොළවේ ජලය, ආහාර සහ සමුද්‍රීය පරිසරය දූෂණය වීමේ අවදානමක්ද පවතී. න්‍යෂ්ටික අනතුරක් මානව සෞඛ්‍ය කෙරෙහි බලපෑම් ඇති කරන ආකාරය.
න්‍යෂ්ටික අනතුරකදී විකිරණශීලී ද්‍රව්‍ය වලට නිරාවරණය වීම මිනිසුන්ගේ සෞඛ්‍ය කෙරෙහි විශාල තර්ජනයක්. මේ විකිරණ හේතුවෙන් සමේ ආසාදන සහ මාරාන්තික තත්ත්වයන්ට පවා හේතු විය හැකියි. ඒ වගේම දිගු කාලීනව විකිරණ වලට නිරාවරණය වීමෙන් පිළිකා වර්ගද ඇතිවිය හැකියි. එමෙන්ම දරුවන් විකිරණ වලට ඉහළ සංවේදීතාවයක් පෙන්නුම් කරයි. ඉතින් මේ බලපෑම ගැන චෙර්නෝබිල් චිත්‍රපටය නරඹපු අයට නම් අනිවාර්යයෙන්ම මතක ඇති. මේ විකිරණවල බලපෑම මිනිසුන්ට පමණක් නොව සත්තුන්ට මෙන්ම සමස්ත පරිසරයටම දැඩි හානි පමුණුවයි. කුදම්කුලම් න්‍යෂ්ටික බලාගාරය අනතුරක් සිදු වූ ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ සමුද්‍රීය පරිසරයට මත්ස්‍ය සම්පතට බලපෑම් එල්ල විය හැකිය. මෝසම් කාලවලදී විකිරණශීලී ද්‍රව්‍ය වැඩිදුරක් ගෙන යාමට හැකියාව ඇති අතර මේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්ට විශේෂයෙන් බලපායි. වසංගත කාලවලදී මේ තත්ත්වය වඩාත් බරපතල විය හැකියි. ඉතින් න්‍යෂ්ටික බලාගාර අභියෝගාත්මක සහ අවදානම් සහගත වුවත් අඩු කාබන් විමෝචනය, විශාල පරිමාණයේ විදුලිය උත්පාදනය, ඉහළ බලශක්ති කාර්යක්ෂමතාව, ආර්ථික ප්‍රතිලාභ වැනි බොහෝ ප්‍රයෝජනත් හිමි වෙයි. මේ විදිහට කුදම්කුලම් න්‍යෂ්ටික බලාගාරය ඉන්දියාවේ බලශක්තිය අනාගතය වෙනස් කරමින් සිටී. ඉතින් න්‍යෂ්ටික බලය යනු මිනිසාගේ විශාලතම ජයග්‍රහණයක්ද නැත්නම් අභියෝගයක්ද? ලංකාවට න්‍යෂ්ටික බලාගාර අවශ්‍යද? ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ? අවසාන වශයෙන් න්‍යෂ්ටික බලාගාර නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් සහිතව පවත්වාගෙන යාමේ වැදගත්කම අපි සියලු දෙනා තේරුම් ගත යුතු අතර පරිසරය, සතුන් හා මිනිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා අප සැම අවදි වී සිටීම කාලෝචිත බව මතක් කරමින් අපි අදට සමුගන්නම්. සුබ දවසක්.